ඌව පළාත තුළ දැනටමත් විශාල වශයෙන් දේශීය විදේශීය සංචාරක ආකර්ෂණ සහිත හපුතලේ දෙරගල හා ඉදල්ගස් සින්න යන ප්‍රදේශවල පිටි සංචාරක ආකර්ෂණ ස්ථානයන් යටිතල පාස්කම් වැඩිදිනු කිරීම අවශ්‍ය ප්‍රචාරණ ලබා දීම මගින් හපුතල ප්‍රදේශයේ ලංකාවේ තවත් ප්‍රධාන සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමට සැලසුම් කරලා තිබෙනවා. රජයේ සතු වුණ උපයුක්ත සංචාර බංගලා රජයේ සතු විශාල සංචාරක බංගලා තිබෙනවා. නිවාඩු නිකේතන 900කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. මේවායින් බොහෝමයක් ඉහළ සංචාරක ආකර්ෂණ සහිත තැන්වල පිහිටා තිබෙනවා. සංචාරක ශාස්ත්‍රීය නවාසන අවශ්‍යතාවය එහෙම තියෙනවද රටේ? එනිසා මේ විශාල ලෙස විනාශයටපත් වෙමින් තිබෙනවා. එනිසා මේවා ඉතාමත් කාර්යක්ෂමතාවයේ ඵලදායීතාවය යොදවනවා. ඒ අමාත්‍යංශවලින් නිලධාරීන්ට ඒ ආයතන නිලධාරීන්ට යම් සහන පැකේජ් එකක් කරලා ඒ වගේ නතර වීමට අවශ්‍ය පහසුකම් හදන්න. එච්චරයි කරන්නේ. දැන් මේ විරාපත් වෙලා තිබෙනවා. ඔබලා ගිහිල්ලා ඇති. ඒක සියලුම රජයේ සතුවා මේව දිනු කරන්න ඕන. එනිසා අපි ඒ ආයතන සේවකයන්ගේ වරප්පු සදා ආරක්ෂා වෙන ආකාරයෙන් මේ ඵලදායීතාවය යොදාගෙන අපි කටයුතු කරනවා. දැන් අපි හඳුනාගෙන 900ක් මේ ස්ථාන. ඉතාමත් වැදගත් ස්ථානවල තියෙනවා.